ඊළඟට අපි බලමු 1999 30 වෙනි MCQ එක. 1999 30 වෙනි MCQ එක. sorry 1999 30 අපි කරා 1999 42 වෙනි 42 වෙනි MCQ එක. 1999 42 MCQ එක. කියන නිශ්චලතාවය සිට නිදහසේ පහළට වැටෙන වස්තුවක් පළමුවන දෙවන සහ තුන්වන තත්පර තුළදී ගමන් කරනා දුරවල් අතර අනුපාතය. නිශ්චලතාවය ඉඳන් වස්තුවක් වැටෙනවා. හරිද? u සමානයි බිඳුවේ. වස්තුවක් වැටෙනවා. වස්තුවක් වැටෙනකොට මෙයාගේ පළවෙනි තත්පරය පළමු තත්පරය කියලා කියන්නේ t සමානයි බිඳුවේ ඉඳන් t සමාන 1 කියන තත්පරය දක්වා දෙවන තත්පරය සහ තුන්වෙනි තත්පරය. ඒ කියන්නේ මේක තමයි පළමු තත්පරය කියලා අපි කියන්නේ. මේක තමයි දෙවෙනි තත්පරය කියලා අපි කියන්නේ. මේක තමයි තුන්වෙනි තත්පරය කියලා අපි කියන්නේ. තේරුණාද? ඔන්න ඔය තත්පර තුනේ පළමු සහ දෙවෙනි තුන්වෙනි තත්පරවල වැටෙන දුරවල් අතර අනුපාතය අහනවා. ඕක සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඉගෙනගෙන තියෙන 1ට 3ට 5ට 7ට කියලා. හරිද? 1ට 3ට 5ට 7ට 9 ඔය විදිහට දිගටම යනවා. හරි. ඒ විදිහට ඔයාලා ඉගෙනගෙන තියෙන නමුත් මම ඒක අරන් පෙන්නන්නම් මේ වෙලාවේදී. හරිද? රයිට්. අපි බලමු. මං මේ සමීකරණ මේ වෙලාවේදී පාවිච්චි කරන සමීකරණය තමයි s සමානයි ut ධන භාගයක් at වර්ගය කියන සමීකරණය. s සමානයි ut ධන භාගයක් at වර්ගය කියන සමීකරණය. මේක මං මේ a කියලා ගන්නම්, මෙයා b කියලා ගන්නම්, මෙයා c කියලා ගන්නම්, මෙයා d කියලා ගන්නම්. මුලින්ම මම මේ සමීකරණය a ඉඳන් b චලිතයට පාවිච්චි කරනවා. a ඉඳන් b චලිතයට පාවිච්චි කරනකොට මේ වෙලාවේදී මෙයාගේ විස්ථාපනය S1 කියලා මම ගන්නවා. S1. එතකොට S1 සමානයි නිශ්චලතාවය දැන් ගමන් අරඹන්නේ දැන් UT පදයක් නෑ. භාගයයි පහළට වැටෙන හින්දා තොරණය 10යි. කාලය තත්පර 1යි. තේරුණාද? කාලය තත්පර 1යි. එතකොට මේකෙන් කැපුණාම මීටර් 5ක් කෙලෙනවා S1. හරිද? ඊළඟට මම මේ ඊළඟ චලිතය දාන්නේ A ගේ ඉඳන් C ට. කෙලිම A ගේ ඉඳන් C ට දාන්න. මේ වෙලාවේදී විස්ථාපනය S2 කියලා ගන්නවා. හරිද? මේ වෙලාවේදී විස්ථාපනය S2 කියලා ගන්නවා. S2 කියලා ගත්තට පස්සේ ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටම මුළු චලිත. අහන්නේ ඕවා නෙවෙයි. මම අහන එක පස්සේ කියන්නම්. මෙහෙම තමයි මේ සමීකරණේ දාන්නේ. අර නිශ්චලතාවයේ ඉඳන් දානකොට අපිට වාසිය වැඩි. ඒ නිසා තමයි මෙතන ඉඳන්ම දාන්නේ. මොකද අර ut කියන පදේ එහෙමම අයින් වෙන හින්දා. තොර ut නෑ භාගයක් තොරණේ 10යි කාලය. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට එක තප්පරයයි මෙතන ඉඳන් තව තප්පරයක තප්පර 2යි. තොර දෙකේ වර්ගයක් එනවා. මේකට කැපුණාම මීටර 20ක් කියලා එනවා. ඊළඟට S2 මම මෙහා පැත්තේ ලියා ගන්නම්. ඊළඟට මෙතන ඉඳන් මෙතෙන්ටම සමීකරණේ දානවා S3. ඒ ඉඳන් කෙලින්ම D ට S සමානයි ut ධන භාගයක් at වර්ගය දානවා. මේ මුළු දුර S3 කියලා ගන්නවා. මුළු දුර S3. හරිද? එතකොට ut බිඳුවයි අපි මේ මෙන්න මේ චලිතයම සලකලා දාන්නේ a ඉඳන් d ටම දාන හින්දා මෙයා බිඳුවයි ධන භාගයක් තොරණේ 10යි කාලය මෙතන ඉඳන් මෙතෙන්ට තප්පර 3ක් ගත වෙනවා. ඒ හින්දා 3 වර්ගය 9යි. ඒතොර මෙහෙම 5යි 45ක් මීටර්ස් කියලා. හරිද? මීටර 45ක් කියලා එනවා. දැන් ඔයාගෙන් බැරි වෙලා හරි ඇහුවොත් මෙම චලිතයේදී පළමු දෙවන තුන්වන තත්පර තුල හරිද ගමන් කළ මුළු දුරවල් අතර අනුපාතය කියලා. මුළු දුරවල් අතර අනුපාතය කියලා කිව්වොත් S1 ට මුළු දුරවල් අතර S2 ට S3 කියලා අනුපාතය ගන්න පුළුවන්. 5ට දුරවල් අතර අනුපාතය. ඒ කියන්නේ පළවෙනි තත්පරය තුල ගමන් කරපු මුළු දුර මේක. දෙවන තත්පරය තුල දෙවන තත්පරයේ අවසානයේ ගමන් කළ මුළු දුර මේක. ඒ කියන්නේ තත්පරයේ අවසානයේ ගමන් කළපු දුරවල් අතර අනුපාතය හොත් S1 S2 S3 ගන්න පුළුවන්. ඒ කියන්නේ පළමු තත්පරයේ අවසානයේ ගමන් කළපු දුර අතර අනුපාතය S1. පළමු තත්පර අවසානයේ එතකොට දෙවන තත්පරයේ අවසානයේ ගමන් කරපු දුර S2. දෙවන තත්පරයේ අවසානයේ ගමන් කරපු දුර S3 වෙනවා. තේරුණාද? එතකොට මෙහෙම අනුපාතයක් සෑම එකේ අහලා තියෙනවා. එතකොට මේ වෙලාවේදී අනුපාතය වෙන්නේ 1ට 4ට 9. තේරුණාද? රයිට්. දැන් මේ ගානේ අහන්නේ මේක නෙවෙයි. මේ ගානේ අහන්නේ ඕක නෙවෙයි. පැහැදිලිද? මේ ගානේ අහන්නේ මොකද්ද? මේ ගානේ අහන්නේ පළවෙනි තත්පරය තුල ගමන් කරන දුර අනුපාත දෙවෙනි තත්පරය තුල ගමන් කරන දුර තුන්වෙනි තත්පරය තුල ගමන් කරන දුර. පළවෙනි තත්පරය තුල ගමන් කරන දුර තමයි S1 කියලා අපි ගත්තේ. මීටර 5යි.
දෙවන තත්පරය තුළ ගමන් කරපු දුර මේක. හැබැයි S2 කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට දුර. මෙතන ඉඳන් මෙතෙන්ට දුර දන්නවා 20යි. මෙතන ඉඳන් මෙතෙන්ට දුර දන්නවා 5යි. ඒ හින්දා මේ දුර ඔයාලට ලියන්න පුළුවන් 15යි මීටර්ස් කියලා. හරිද? ඊළඟට මෙතන ඉඳන් මෙතෙන්ට දුර දන්නවා 45යි. ඊළඟට මේ තත්පරේනේ අවසාන තත්පරේ. තුන්වෙනි තත්පරය තුළ ගමන් කරපු දුර මේක. ඔයා මෙතන ඉඳන් මෙතෙන්ට දුර දන්නවා 45යි. මෙතන ඉඳන් මෙතෙන්ට දුර දන්නවා 20යි. දැන් මේ දුර වෙනවා 25. තේරෙනවද? ඒතර අනුපාත සරලම කරොත් 1ට 3ට 5 කියන පිළිතුරට යන්න පුළුවන්. තේරුණාද? ඔන්න ඔය විදිහට තමයි යන්නේ. එතකොට මම මේක මේ විදිහට හදන්න හේතුව තමයි මෙන්න මේ වගේ තත්පරයේ අවසානයේ ගමන් කළපු මුළු දුර කියලාත් ගණන් වල අහලා තියෙනවා. එතකොට මෙහෙම එහෙම හැදුවොත් මෙන්න මේ ක්‍රමයට වාරේ යන්න වෙනවා. තේරුණාද? එතකොට එහෙම බැලුවොත් 1999 42 වෙනි MCQ එකට පිළිතුරු විදිහට ගන්න පුළුවන් 5 වෙනි පිළිතුර. 1ට 3ට 5 කියන 5 වෙනි පිළිතුර. ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක ඇවිල්ලා 2000 අවුරුද්දේ 28 වෙනි MCQ එක. 2000 අවුරුද්දේ 28 වෙනි MCQ එක. මේක කියන x අක්ෂයේ ඔස්සේ මනින ලද අංශුවක විස්ථාපනය කාලය සමග විචලන වන ආකාරයේ රූපයෙන් දැක්කේ. අංශුවේ ප්‍රවේගයේ විශාලත්වය වැඩිම වන්නේ කියන්නේ ප්‍රවේගයේ විශාලත්වය වැඩි මොන පාන්තරයේද කියලා අහන්නේ. අපි මුලින් මේක රූපේ දාගෙන ඉමු. මේක s කාලය t. ඔහොම දීලා තියෙනවා. හරි. ඔහොම දීලා තියෙනවා. හරි. වැඩිම මේක අපිට දීලා තියෙනවා මෙයා A, මේක B, මේක C, මෙයා D, මේක E, මේක F. හරිද? අපෙන් අහන්නේ මොකද්ද? මෙයාගේ වැඩිම ප්‍රවේගයේ විශාලත්වය වැඩිම වෙන්නේ මොකේද කියලා. ප්‍රවේගයේ විශාලත්වය වැඩිම වෙන්නේ මොකේද කියලා අහන්නේ. එතකොට විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රම ප්‍රවේගය පෙන්වන්නේ. තේරුණාද? ST ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. මේක අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය හම්බෙන්නේ ඔයාලට. එතකොට විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය හම්බෙනවා නම් ප්‍රවේගයේ වැඩිම මොකේද? එයාගේ අනුක්‍රමණය වැඩි. නේද? ප්‍රවේගයේ වැඩි කෙනාගේ අනුක්‍රමණය වැඩි. බලමු කාගේද අනුක්‍රමණය වැඩි කියලා. හරිද? මේකේ බලන්න එපා. ඔයාලගේ තියෙන රූපේ බලන්න. පැහැදිලිවම පේනවා අනුක්‍රමණය වැඩි. හරිද? අනුක්‍රමණය වැඩි වෙන්නේ දැන් කොහොමත් මෙන්න මේවා නෙවෙයි. මේක නෙවෙයි මේකත් නෙවෙයි. මෙන්න මෙයයි අතරින් බලන්න ඕනේ. ඒකෙත් B හා C අතර කියලා පැහැදිලි වෙයි. ඒ කියන්නේ මේ රූපයට අනුව නෙවෙයි ඒවා බලන්න ඕනේ. ඔයාලට පේපර් එකේ ප්‍රශ්න අනුව. පේපර් එකේ ප්‍රශ්න අනුව කම්පෙයාර් කරලා බලන්න. මෙන්න මේ B හා C BC කියන අතර මෙන්න මේ අනුක්‍රමණය තියෙනවා. මේ අනුක්‍රමණය තමයි විශාලත්වයෙන් වැඩි වෙන්නේ. හරිද? අන්න ඒ අනුක්‍රමණය විශාලත්වය වැඩි කියන්නේ යාගේ ප්‍රවේගයේ විශාලත්වය වැඩි. අහන්නේ ප්‍රවේගයේ විශාලත්වය. අහන්නේ වැඩිම ප්‍රවේගයේ විශාලත්වය වැඩිම වන්නේ මොන සෝන් එකේද? මෙන්න මේ සෝන් එකේදී. හරිද? රයිට්. ඔන්න ඔය එහෙම බලපුවාම 2028 වෙනි MCQ එකට උත්තරේ 2 කියලා තමයි බාර ගන්න වෙන්නේ. 2028 වෙනි MCQ එකට උත්තරේ 2. ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ එකේ කියන්නේ 2001 57 වෙනි MCQ එක. 2001 57 වෙනි MCQ එක. ඒක දීලා තියෙනවා වස්තුවක විස්ථාපන කාල ප්‍රස්ථාරයේ වක්‍රයේ රූපය වෙන්න ඇත. අනුරූප ප්‍රවේග කාල වක්‍රය වඩාත්ම හොඳින් නිරූපණය කරන්න. විස්ථාපන කාල ප්‍රස්ථාරය දීලා තියෙනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරය අහනවා. හරිද? හරි ලේසි ප්‍රශ්න මේවා. මේක අනිවාර්යෙන් මේ වගේ ගැටලු පුළුවන් වෙන්න ඕන. හරි සරල ප්‍රශ්න. මේක T1 මෙතන කාලේ T2 මේ කාලේ T3 මෙතන කාලේ T4 මේක T5 මේක T6 හරි
ඔන්න ඔය විදිහට තමයි දීලා තියෙන්නේ. විස්ථාපන කාල පස්සාරය ඔය දීලා තියෙන්නේ. මේකට අනුරූපව එයාගේ ප්‍රවේගය කියනවා. තේරුණාද? හරි. ඔයාගෙන් අහනවා මේකට අනුරූප ප්‍රවේග කාල පස්සාරය. අපි බලමු. මේක ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය හම්බෙන්නේ. ඔයාලට ප්‍රවේග කාල ප්‍රස්ථාරයනේ අඳින්න තියෙන්නේ. ඒවා විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයත් එක්ක බලමු. මේ තියෙන විස්ථාපන කාල ප්‍රස්ථාරය. තේරෙනවද? මේ තියෙන විස්ථාපන කාල ප්‍රස්ථාරය. මෙයාගේ අනුක්‍රමණය ධනයි. ධන නියතයක්. අනුක්‍රමණය ධන නියතයක් නම් ඒක ප්‍රවේගය. කියන්නේ ප්‍රවේගයේ ධන නියතයක්. හරි. ප්‍රවේගයේ ධන නියතයක්. ලකුණු කරන්න. රයිට්. ලකුණු කරා. හරිද? ලකුණු කරා. ඊළඟට බලන්න මේ වෙලාවේදී මොකද්ද වෙන්නේ? මේ නිශ්චලතාවය පෙන්නලා තියෙන්නේ. යම් කිසි තැනක මේ නිරීක්ෂකයා ඉන්න තැන නෙවෙයි. නමුත් යම් කිසි තැනක නිශ්චලතාවය. නිශ්චලයි කියලා කියන්නේ ප්‍රවේගයක් නැහැ කියන එක. තේරුණාද? එතකොට ප්‍රවේගයක් නැහැ. එහෙම එහෙමනම් මෙතනත් එහෙමනේ. මෙතනත් එහෙම්ම තමයි. තේරුණාද? එතනත් ඒ විදිහට එන්න ඕන. හරි. මෙතන ඉඳන් මෙතෙන්ටම බලන්න. මෙතන ඉඳන් මෙතෙන්ටම මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ටම අනුක්‍රමණය එරින. අනුක්‍රමණය එරින නම් ප්‍රවේගය එරින. ප්‍රවේගය එරින. හැබැයි මෙතන අනුක්‍රමණයයි ආසන්නව මොකන වගේද? සමානයි වගේනේ. විශාලත්ව සමානයි වගේ පේන විදිහට. ඒ නිසා විශාලත්ව සමානයි නිසා අපි එතෙන්ට ඒක සමානයි වගේ දාමු. ඒතර මෙතනයි සමානයි වගේ. හරි. මෙතනයි සමානයි වගේ. ඒ නිසා මෙතන ඉඳන් මෙතෙන්ටම ඒක තමයි එන්නේ. හරි. මෙතන කොහොමද නිශ්චලතාවය? මෙතන බලන්න. නැවත ධන ප්‍රවේගයක් තියෙනවා. නැවත අනුක්‍රමණය ධන වෙලා තියෙනවා. ප්‍රවේගය ධන. මේ අනුක්‍රමණය නිකන් ආසන්නව සමානයි වගේ. ඒ නිසා මේ හරියෙන් එන්න ඕන. ඒතර පිළිතුර වෙන්නේ ඔන්න ඕක. තේරුණාද? මෙහෙම ආවා. මෙහෙම ගියා. මෙහෙම ආවා. ඔන්න ඕක තමයි මෙයාගේ ප්‍රස්ථාරය වෙන්නේ. එතකොට බලපුවාම අවසානයේට 2001 57 වෙනි MCQ එකේ පිළිතුර 5 කියලා තමයි කියන්නේ පිළිතුර බාර ගන්න පුළුවන්. 5 වෙනි පිළිතුර තමයි උත්තරේ විදිහට බාර ගන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ තමයි 2002 38 වෙනි MCQ එක. 2002 38 වෙනි MCQ එක. මේක කියනවා මෙහෙම. වස්තුවක ප්‍රවේග කාලය වක්‍රය ප්‍රස්ථාරයේ පෙන්වනවලු. ඊට අනුරූපව විස්ථාපන කාල ප්‍රස්ථාරය අහනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරය දීලා තියෙනවා. විස්ථාපන කාල ප්‍රස්ථාරය අහනවා. මෙහෙම නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙහෙම තියෙන්නේ. මෙයාගේ විස්ථාපන කාල ප්‍රස්ථාරය හදින්න කියනවා. හරි. විස්ථාපන කාල ප්‍රස්ථාරය. හරි. ප්‍රවේගය සහ විස්ථාපනය අතර නැවත කියන්න වෙලා තියෙනවා. විස්ථාපන කාල ප්‍රස්ථාරයේ කියන්නේ ප්‍රවේගයට. තේරුණාද? විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය තමයි ප්‍රවේගය කියලා කියන්නේ. ඒතර විස්ථාපන කාල ප්‍රස්ථාරය අපිට අදින්න ඕනේ. අපි බලන ප්‍රවේගය. මෙයාගේ ප්‍රවේගය මොකක්ද වෙලා තියෙන්නේ? ප්‍රවේගය අනුක්‍රමණීයත. මෙයාගේ ප්‍රවේගය මොකක්ද වෙලා තියෙන්නේ? අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා. හරි? ප්‍රවේගය අඩු වෙනවා. නේද? ප්‍රවේගය එන්න අඩු වෙනවා. තේරුණාද? ප්‍රවේගය අඩු වෙනවා නම් අනුක්‍රමණය එන්න අඩු වෙන්න ඕනේ. අනුක්‍රමණය එන්න අඩු වෙන්න ඕනේ. හරිද? අනුක්‍රමණය එන්න අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? පටන් ගන්නකොට ප්‍රවේගයක් තියෙනවා. පටන් ගන්නකොට ප්‍රවේගයක් තියෙනවා. එන්න අඩු වෙන්න ඕන ප්‍රවේගය. තේරුණාද? රයිට්. බලමු. ඒ කියන්නේ ප්‍රවේගය පටන් ගද්දි ප්‍රවේගයක් තියෙනවා. එන්න අඩු වෙනවා. ඒක මේ පැත්තට දාපුවාම අනුක්‍රමණයක් තියෙනවා. ලොකු අනුක්‍රමණයක් තියෙනවා. ඒක එන්න අඩු වෙන්න ඕනේ. අනුක්‍රමණයක් තියෙනවා. එන්න අඩු වෙනවා. ඒතර ඒක දාපුවාම මෙන්න මේ වගේ හැඩයක් එනවා. මේ දක්වා මොකද වෙන්නේ? අනුක්‍රමණයක් තියෙනවා. එන්න අඩු වෙනවා. නේ? බලන්න. අනුක්‍රමණය එන්න අඩු වෙලා තියෙනවා. පැහැදිලිද? ඊළඟට බලන්න. එන්න අනුක්‍රමණය වැඩි වෙනවා. එතන ප්‍රවේශවල අනුක්‍රමණය ප්‍රවේගය වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. ඒතර ප්‍රවේගය එන්න වැඩි වෙනවා නම් ST ප්‍රස්ථාරයේ අනුක්‍රමණය එන්න වැඩි වෙන්න ඕනේ. නේද? හරි. අනුක්‍රමණය එන්න වැඩි වෙනවා නම් මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් එන්නේ. තේරුණාද? බලන්න මේ තියෙන්නේ. මෙතන මොකද්ද කිව්වේ?
යම්කිසි අනුක්‍රමණයක් යම්කිසි ප්‍රවේගයක් තියෙනවා. හැබැයි ඒක එන්නෙන් අඩු වෙනවා. මේ වෙලාවෙදිත් එහෙම. ඒ කියන්නේ යම්කිසි අනුක්‍රමණයක් තියෙනවා එන්නෙන් අඩු වෙනවා. මේදී අනුක්‍රමණයක් තියෙනවා එන්නෙන් අඩු වෙනවා. මේ ඇල්ෆා 1 ඇල්ෆා 2 ඇල්ෆා 3 මෙතන ඇල්ෆා 4 පැහැදිලි. එන්නෙන් කෝණේ අඩු වෙලා පැහැදිලිද? එතකොට මෙතනින් එන්නෙන් කෝණේ වැඩි වෙනවා. ඇල්ෆා 5 බීටා කියලා දාමු. බීටා 1 මේ බීටා 2 මේ බීටා 3 පැහැදිලි. එන්නෙන් කෝණේ වැඩි වෙනවා. තේරුණාද? එන්නෙන් කෝණේ වැඩි වෙනවා. එතකොට රයිට් ඕක තමයි එතකොට ප්‍රස්ථාරය වෙන්නේ. එතකොට මෙහෙම ප්‍රස්ථාරයක් තියෙන්නේ පළවෙනි එකේ. ඒ හින්දා 2002 38 වෙනි MCQ එකට උත්තරේ 1 කියලා බාර ගන්න. බලමු. ඊළඟ එක 2003 6 වෙනි MCQ එක. 2003 6 වෙනි MCQ එක. මේක කියන්නේ මෙහෙම. රූපය පෙන්වා ඇති ප්‍රස්ථාරය මගින් වස්තුවක ප්‍රවේග කාල වක්‍රය නිරූපණය කරනවලු. අනුරූප විස්ථාපන කාල ප්‍රස්ථාරය. ඒ කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය දීලා විස්ථාපන කාල ප්‍රස්ථාරය අහන්නේ. කලින් ගාන වගේම තමයි. ඉතින් ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙහෙම දීලා තියෙනවා. VT මෙයාගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මේ. මෙයාගේ විස්ථාපන කාල ප්‍රස්ථාරය අහන්න. හරි. හරි ලේසි. ඉතින් ST රයිට්. දැන් කලින් ප්‍රශ්නේ වගේම තමයි මේ කොටසනේ. කලින් ප්‍රශ්නේ වගේම තමයි මේ කොටස. කොහොමද එන්නේ? මෙන්න මෙහෙම එන්නේ. කොහොම එන්න ඕනේ. හරිද? එතනින් පස්සේ මේ මොකද්ද තියෙන්නේ? ප්‍රවේගයට මොකද්ද වෙන්නේ? ප්‍රවේගය අඩු වෙනවා තව. තේරෙනවද? තව ප්‍රවේගය අඩු වෙනවා. ද? එහෙමද? මේ මොකද්ද වෙන්නේ? ප්‍රවේගය වැඩි වෙනවා. හැබැයි දිශාව මාරු වෙලා තියෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා එන්න. හැබැයි දිශාව මාරු වෙලා. දිශාව මාරු වෙලා කියලා කියන්නේ හිතන්න මෙහෙම. මෙහෙම හිතන්න මම මේකට පොඩි උදාහරණයක් කියන්න. හරිද? මෙතන නිරීක්ෂකයා මෙතන ඉන්නවා. මෙතන ඉඳන් වස්තුවක් මොකක් හරි කාර් එකක් කියලා හිතන්නකො. මේ කාර් එක මෙතන ඉඳන් ප්‍රවේගය අඩු කරගෙන ඒ කියන්නේ මන්දණිය අපි හිතමු මෙයා 30 ms ඍණ 1 වේගයෙන් පටන් ගත්තා. හරිද? මන්දණය ඍණ 1 ms ඍණ 2යි. මෙච්චර මන්දණයකින් යනවා කියලා හිතන්න. මන්දණයකින් ගිහිල්ලා යම්කිසි තැනකට එනවා. යම්කිසි තැනකට ඇවිල්ලා නිශ්චල වෙනවා. එතන ඉඳන් මොකද්ද මෙයා කරන්නේ? මෙයා ආය දිශාව මාරු කරගන්න. ඒ කියන්නේ ආය මෙතන ඉඳන් මේ කාර් එක කොහොමද එන්නේ? ඔයාගේ පැත්තට ආයෙත් අර තොරණියම එනවා. 1 ms ශ්‍රේණි දෙක තොරණිය. තේරුණාද? ආයෙත් අර පැත්තටම එනවා. තේරුණාද? ඔන්න ඔය අවස්ථාව තමයි ඔයදී ඇඳලා තියෙන්නේ. තේරුණාද? මෙතන ඉඳන් මෙතෙන්ට එනකම් මොකද්ද වෙන්නේ? ප්‍රවේගය අඩු වෙගෙන යනවා. තේරුණාද? ඒ කියන්නේ ඒකාකාරව අඩු වෙන්නේ. ඒ කියන්නේ ඒකාකාර මන්දනයක් තියෙනවා කියන එක. ඒතර ප්‍රවේගය අඩු වෙගෙන ගිහලා නිශ්චල වෙනවා. නිශ්චල වෙලා ඍණ පැත්තේ ඇඳෙනවා කියන එකේ තේරුම මොකද්ද? ප්‍රවේගයේ දිශාව මාරුණා කියන එක. ඒතර කලින් ප්‍රවේගය මේ පැත්තට ධන කියලා ඇඳලා තිබ්බේ. දැන් මාරුණා. ඒ කියන්නේ ප්‍රවේගය මේ පැත්තට දැන් තියෙන්නේ. තේරෙනවද? එන්න ප්‍රවේගය වැඩි වෙනවා. බිඳුවේ ඉඳන් ප්‍රවේගය එන්න වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ ත්වරණය වෙන මේ පැත්තට. ත්වරණයක් වෙනවා නම් මොකද්ද වෙන්න ඕනේ? මෙයාගේ එන්න කෝණය වැඩි වෙන්න ඕනේ. පැහැදිලිද? රයිට්. ඒ කියන්නේ මෙයාගේ විස්ථාපනයත් එන්න මොනව වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? අඩු වෙන්න ඕනේ. එහෙන් බලපුවාම පිළිතුර මෙන්න මේ අතර ඔන්න ඔය වගේ එකක් එන්න. හරි. ඔන්න ඔය එක. මේ වගේ හැඩයක් තියෙන ප්‍රස්ථාරයකට තමයි යන්න වෙන්නේ. එහෙන් බලපුවාම 2003 6 වෙනි MCQ එක උත්තරේ 2 කියන පිළිතුරට තමයි යන්න පුළුවන්. දෙවෙනි 2 උත්තරේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක 2003 49 වෙනි MCQ එක. 2003 49 MCQ එක. මේක කියනවා මෙහෙම. පහත පෙන්වා ඇති කුමන ප්‍රවේගයේ කාලය ප්‍රස්ථාරය මගින් T1 සහ T2 අතර මුළු කාලාන්තරය පුරා පවතින සාමාන්‍ය ප්‍රවේගය A සහ B කෙලවර වලට අනුරූප ප්‍රවේග දෙකේ සාමාන්‍ය අගයකට සමාන වේද කියලා අහනවා. මේකට උත්තරේ දෙන්න ඇත්තටම මට මේ ප්‍රශ්න මේකට ප්‍රස්ථාර පහම ඕනේ. නිසා මම මුලින් ප්‍රස්ථාර පහ ඉඳ ගන්න. හරිද? VT ප්‍රස්ථාර තියෙන්නේ මේකේ මේක B. මේකේ මේක B.
මේක A මේක B හරි මේක A මේක B මේක A මේක B right අහන්නේ මොකද්ද පැහැදිලිව තේරුම් ගමු මේක පළවෙනි පිළිතුර මේක දෙක අර්ග තුන මේක හතර මේක පහ අහන්න මේ වගේ දෙයක් මෙයාගේ අහන්න මෙහෙම එකක් පහත පෙන්න ඇති කුමන ප්‍රවේග කාල පස්සාරය මගින් T1 සහ T2 අතර මුළු කාලාන්තරය පුළා පවතින සාමාන්‍ය වේගය ඒ කියන්නේ මේ A සහ B T1 සහ T2 කියලා කියන්නේ මේ දෙක මේ මෙන්න මේක මෙයා T1 මේක T2 මේක T1 මේක T2 මේක T1 මේක T2 T1 T2 T1 T2 හරිද ඒ කියන්නේ මේ දෙන්නගේ T1 සහ T2 අතර තියෙන මෙයා කාලාන්තරය අතර තියෙන සාමාන්‍ය ප්‍රවේගය අපිට ගන්න පුළුවන්ලු A සහ B කියන ප්‍රවේග දෙන්නගේ සාමාන්‍යයි තේරුණාද A සහ B අතර චලිතයක් තියෙනවනේ මොකක් හරි ඒ චලිතයේ සාමාන්‍ය වේගයක් තියෙනවා සාමාන්‍ය ප්‍රවේගයක් තියෙනවනේ ඒ සාමාන්‍ය ප්‍රවේගය ගන්න පුළුවන්ලු අපිට ඒ A සහ B කෙලවරවල් දෙකෙලවරල් දෙකේ ප්‍රවේග දෙකේ සාමාන්‍යයගේ ගැනීම තේරුණාද අන්න ඔහොම එකක් අහන්න මොන ප්‍රස්ථාරයේද එහෙම කරන්න පුළුවන් කියලා අහන්න හරි බලමු මම පොඩ්ඩක් විස්තර කරන්නම් මේක තොරණයක් තොරණයක් මේ තියෙන වැඩි වෙන තොරණයක් මේකේ තියෙන වැඩි වීටි ප්‍රස්ථාරයක තොරණයක් නෙමෙයි අතර මේ තියෙන වැඩි වෙන තොරණයක් පැහැදිලිද වැඩි වෙන තොරණයක්. ඒතර වැඩි වෙන තොරණයකින් යන කෙනාගේ සාමාන්‍ය වේගය ගන්න පුළුවන් මේ දෙන්න එක. දැන් අපි මොකක් හරි දෙකක සාමාන්‍ය වේගය ගන්න කොහොමද? සාමාන්‍ය ප්‍රවේගය. සාමාන්‍ය ප්‍රවේගය ගන්න පුළුවන්ලු මේ දෙකලවර දෙන්නගේ ප්‍රවේග දෙකේ සාමාන්‍ය දෙකලවර දෙන්නගේ ප්‍රවේග දෙකේ සාමාන්‍ය තමයි මම මේ ගන්නේ A සහ B හි සාමාන්‍ය ප්‍රවේගය. ඒතර කියන්නේ A VA ධන VB බෙදීම දෙකයි. මේක තමයි සාමාන්‍ය ප්‍රවේගය. පැහැදිලිද? ඒතර මේ දෙන්නගේ සාමාන්‍ය ප්‍රවේගය. මෙන්න මේකෙන් එනවලු. මේකෙන් එනවලු මොකක් හරි යාගේ අන්න ඒ යගේ එනවලු මේ මුළු චලිතේම සාමාන්‍ය වේගයට. හරිද? මුළු චලිතේම සාමාන්‍ය වේගයට. අන්න එහෙම වෙන චලිතය මොකක්ද කියලා අහන්න. තේරුණාද? මෙතන තියෙනවා තොරණයක් වැඩි වෙන තොරණයක්. මෙතන තියෙන්නේ මේකත් මොකද්ද? තොරණයක් තමයි. හැබැයි වැඩි වෙන තොරණයක් නෙවෙයි අඩු වෙන තොරණයක්. හරිද? කරපුවාම මෙතන පල්ලහැට ඒකාකාර තොරණයක් මේ මන්දනයක් ගින් ගිහිල්ලා ආය මෙතනින් ආය තොරණය වෙන එකක් තියෙනවා. මෙතන මොකක්ද තියෙන්නේ? තොරණය වෙලා ආය මන්දනය වෙන එකක් තියෙනවා. මෙතනින් මොකද ඒකාකාර තොරණයක් තියෙන්නේ. එතකොට මෙයාගේ සාමාන්‍ය මේ චලිතවල සාමාන්‍ය ප්‍රවේගය හම්බෙනවලු මේ දෙකලවර දෙන්නගේ ප්‍රවේග දෙකේ සාමාන්‍ය එහෙනම් දෙකලවර දෙක ප්‍රවේග දෙක එකතු කරලා දෙකෙන් බෙදුවාම මේ මුළු චලිතයේ සාමාන්‍ය වේගය එන්නේ මොන පස්සාරද? මෙන්න මෙයාගේ. තේරුණාද? මෙයාගේ එන්නේ මොකද මේක ඒකාකාර තොරණයෙන් යන මේකක් ඒකාකාර තොරණයෙන් යන මේකක් මේ තියෙන්නේ. චලිතයක්. ඒතකොට මෙයාගේ සාමාන්‍ය වේගය අපිට ගන්න පුළුවන් මේ දෙන්නගේ ප්‍රවේග දෙක එකතු කරලා දෙකෙන් බෙදලා. පැහැදිලිද? හැබැයි මේ වගේ එහෙම ගන්න බෑ. මේවා වැඩි වෙන තොරණනේ. අඩු වෙන තොරණ. හරි? වෙන චලිත තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේකේ මේ වගේ එකක ඔයාලට කිසිම වෙලාවක මේ චලිත දෙකක් තියෙන්නේ. මේ චලිත දෙකක් තියෙන්නේ. තේරුණාද? මේ වගේ කොහොමත් පාවිච්චි කරන්න බෑ. චලිත දෙකක්නේ. එතකොට මේකත් වැඩි වෙන තොරණයක් මේකත් අඩු වෙන තොරණයක්. එම නිසා මේ අවස්ථාවට විතරයි මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ A සහ B ගේ සාමාන්‍යයෙන් මේ චලිතයේ සාමාන්‍ය ප්‍රවේගය නිරූපණය වෙන්නේ මෙන්න මේ පස්සාරේ විතරයි. මේ චලිතේ විතරයි. තේරුණාද? එම නිසා කිවෙනේ අවුරුද්ද දෙක 2003 49 වෙනි MCQ එකට 2003 49 වෙනි MCQ එකට උත්තරේ ගන්න වෙන්නේ 5 කියලා. පැහැදිලිද? right. ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ එක 2004 3 වෙනි MCQ එක. 2004 3 වෙනි MCQ එක. මේකේ කියනවා දී තිබෙන එකම පරිමාණයට ඇඳ ඇති දුරකාල පස්සාරවල ප්‍රවේගයේ විශාලත්වය. උත්තර බලපුවාම පේනවා මොකක හරි වැඩිම වෙන්නේ මොකේද සහ අඩුම වෙන්නේ මොකේද කියලා අහලා තියෙනවා. අපි මුලින් බලමු උත්තර ටික. එහෙම තියෙනවා මේක ST ප්‍රස්ථාරයක්. මේක මෙහෙම
මේක මෙහෙම කොහොම එන්නේ රයිට් බලමු මේම විස්ථාපන කාල පස්සාර හතරක් දීලා තියෙනවා මෙයාගේ ප්‍රවේගයේ විශාලත්වය උපරිම වෙන්නේ මොකේද සහ අවම වෙන්නේ මොකේද කියලා අහලා තියෙනවා මේක A මෙයා A මේක B මේක C මේක D ඔය විදිහට තමයි චලනය වීම සිද්ධ වෙන්නේ බලමු A කියලා කියන්නේ මොකද්ද බලන්න A කියලා කියන්නේ මෙයාගේ අපි දන්නවා විස්ථාපන කාල පස්සාර සහ ප්‍රවේග කාල පස්සාර අතර සම්බන්ධතාවය නැවත එකමදී විස්ථාපන කාල පස්සාරයේ අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය. ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණයේ බිඳුවයි මේක. අනුක්‍රමණයේ බිඳුවයි කියන්නේ ප්‍රවේගයේ බිඳුවයි. කියන අවමක මේක. අවම ප්‍රවේගය තියෙන මෙයාගේ. එතකොට අවම ප්‍රවේගය අවම වෙන්නේ ඒගේ. හරිද? දැන් කාට හරි හිතෙන්න පුළුවන් මෙයාගේ ඍණනේ. ඍණයාගේ අවමයි. නෑ ප්‍රවේගයක් නේ. මෙයා මොකක් හරි යගයක් තියෙනවා. අරක බිඳුවයි. ප්‍රවේගයේ බිඳුව ප්‍රවේගයක් නෑ. ප්‍රවේගයක් නැහැ කියන එකයි ප්‍රවේගය දැන් මේක දෛශිකයක් නිසාම පටලව ගන්න එපා. ප්‍රවේගයක් තියෙනවා මෙයාට. තේරෙනවද? ප්‍රවේගයක් තියෙනවා. අපි සලකන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන්නේ. ඒකයි මේකේ තේරුම. පැහැදිලිද? අපි සලකන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රවේගයක් තියෙනවා කියන එක තේරුම. එතකොට දැන් මෙයාගේ ප්‍රවේගයක් නැහැ මේකේ. එතකොට ප්‍රවේගය බිඳුවයි. එතකොට බිඳුව කියන එක තමයි අවම වෙන්නේ. උපරිම වෙන්නේ කාගේද? අනුක්‍රමණය උපරිම වෙන කෙනාගේ ප්‍රවේගය උපරිම. මෙයාගේ තමයි අනුක්‍රමණය උපරිම වෙන්නේ. තේරෙනවද? එතකොට උපරිම වෙන්නේ D ගේ. අවම වෙන්නේ ඒගේ D ගේ උපරිම. එතකොට 2004 තුන්වෙනි එකට උත්තරේ වෙන්නේ තුන්වෙනි පිළිතුර. ඒහි අවම වන අතර D හි උපරිම වේ. ඒහි අවම වන අතර D හි උපරිම වේ. ප්‍රශ්නේ බලමු. 2004 වෙනි MCQ එක 2047 වෙනි MCQ එක. ඒකේ කියන මෙහෙම. 4 ms ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගයෙන් x අක්ෂයේ දිගේ චලිත වන p නම් අංශුවක් කාලයේ t සමානයි බිඳුවේදී O මූල ලක්ෂය පසු කරනවලු. 5 ms ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගයෙන් එම දිශාවේම චලිත වන q නම් දෙවෙනි අංශුව t සමානයි තප්පර 1දී මූල ලක්ෂය පසු කරනවලු. q අංශුව p අංශුව වෙත ළඟා වන්නේ ඒවා මූල ලක්ෂයේ සිට කොපමණ දුරින්ද වගේ එකක් අහන්නේ. හරිද? බලමු. P කියන කෙනා ඉන්නවා මෙයා යනවා 4 ms ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගයෙන්. මෙයා තොරණ නැහැ. 4 ms ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගයෙන්. මෙයා t සමානයි බිඳුවේදී O කියන ලක්ෂය මේක මම ගන්න O කියලා. O කියන ලක්ෂය පසු කර යනවා මේක O කියලා ගන්නවා. හරිද? මෙයා t සමානයි බිඳුවේදී මෙතනින් යනවා. එතකොට ඊළඟට q කියන වස්තුවක් තියෙනවා. මෙයා මෙතනින් යනවා 5 ms ශ්‍රේණියක වේගයෙන් හැබැයි තප්පරයකට පස්සේ. තප්පරයකට පස්සේ. පැහැදිලි? තප්පරයකට පස්සේ. හරි. එතකොට ඔයාගෙන් අහන්නේ මොකද්ද? කී දැන් මෙයාගේ ප්‍රවේගය වැඩිනේ. දැන් ඇත්තට මොකේ රූපය අඳොත් එහෙම මෙහෙම. මම මේ විදිහට රූපය අඳ ගන්නම්. මොකද මෙහෙම තිබ්බහම පොඩ්ඩක් කරදර වැඩි. මේ තියෙන්නේ ඔය කියන P අංශුව. Q අංශුව තියෙන්නේ ඔකට පිටිපස්සේ. මෙයා යනවා 4 ms ශ්‍රේණියක වේගයෙන්. මෙයා යනවා 5 ms ශ්‍රේණියක වේගයෙන්. හරි නැද්ද? මේ t සමානයි බිඳුව ගැන කතා කරනවා. t සමානයි බිඳුවේදී. මේ මම කතා කරන්නේ t සමානයි බිඳුවේදී. හරිද? නැද්ද? බලන්න මේක තමයි O කියන ලක්ෂය. මේක තමයි O කියන ලක්ෂය. මේ මම මේ කියන කතන්දරේ පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. මෙයා t සමානයි බිඳුවේදී අපි පටන් ගන්නකොට මෙයා මෙතනින් 4 ms ශ්‍රේණියක වේගයෙන් යනවා. තප්පරයකට පස්සේ තමයි මෙයා මෙතෙන්ට එන්නේ. එතන තප්පරයකට පස්සේ තමයි මෙයා මෙතෙන්ට එන්නේ. මෙතෙන්ට ආවට පස්සේ එයා ඊට පස්සේ එතන ඉඳන් දිගටම චලනය වෙනවා. පැහැදිලිද? තේරුණාද? එතකොට තප්පරයකට කලින් එයා කොච්චර දුරක් මේ මීටර 5ක දුරක් මෙහායින් ඉඳලා තියෙනවා. මම මේ කියන කතාව තේරෙන්න ඕනේ. හරිද? මීටර 5ක් මෙහායින් ඉඳලා තියෙනවා. මෙයා පටන් ගන්නකොට මෙයා මීටර 5ක් පිටිපස්සේ ඉඳලා තියෙනවා. තේරුණාද? පැහැදිලිද? තේරුණාද? රයිට්. එහෙම නැත්නම් මෙයා මෙතෙන්ට එනකොට මෙයා කොච්චර දුරකින් දින්නේ? මෙයා මෙතෙන්ට එනකොට මෙයා කොච්චර දුරකින් ඉන්නේ? මීටර් 4ක් දුරකින් ඉන්නේ. ඒ තප්පරයක් මෙයා මෙතෙන්ට එන තප්පරයයි යන්නේ. ඒ තප්පරය තුල මෙයා යනවනේ මීටර් 4ක් ඉස්සරහට. තේරෙනවද? එතකොට මෙයා මේ Q කියන කෙනා මේ Q කියන වස්තුව O අක්ෂයට එනකොට O කියන ලක්ෂයට එනකොට මොකද වෙන්නේ? P කියන කෙනා මීටර් 4ක් ඉස්සරහට ගිහිල්ලා. පැහැදිලිද? P කියන කෙනා මීටර් 4ක් ඉස්සරහට ගිහිල්ලා.
එහෙම ඇඳගෙනත් හදන්න පුළුවන්. මෙහෙම ඇඳගෙනත් ගාන හදන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මෙහෙම ඇඳගෙනත් ගාන හදන්න පුළුවන් ඊළඟට. මේ තියෙන ඕ දැන් මෙතෙන්ට PQ කියන කෙනා ඇවිල්ලා තියෙනවා. මේ Q. මෙයා 5 ms වෙන එක වේගෙන් යනවා. මේ දැන් මේ වෙලාවේදී P කියන කෙනා කීයද? 4 ms වෙන එක වේගෙන් යනවා. හැබැයි එයා මීටර් කීයක් ඉස්සරහට ගිහිල්ලාද? මීටර් 4ක් ඉස්සරහට ගිහිල්ලා. පැහැදිලිද? මෙන්න මේ අවස්ථාව තියාන ගාන හදන්න පුළුවන් වුණා. මේ අවස්ථාව තියාන ගාන හදන්න පුළුවන්. මේකෙන් ගාන හදන්න පුළුවන්. එක එක ගාන තේරුම් ගන්න විදිය. පැහැදිලිද? තේරුම් ගන්න විදිහ අනුව ඒකට අදාළ සමීකරණ දාලා ගාන හදා ගන්න පුළුවන්. උත්තරේ එකයි. අවසාන උත්තරේ එකයි. තේරුණාද? මම මේකෙදි හදන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙම. දැන් හම වෙනවනේ Q අංශුව දැන් මෙයාගේ ප්‍රවේගය වැඩිනේ. මෙයාගේ ප්‍රවේගය වැඩි නිසා P කියන කෙනාව මේ තියෙන P අංශුව මේ තියෙන Q අංශුව. P අංශුවේ ප්‍රවේගය අඩුයි Q අංශුවේ ප්‍රවේගය වැඩි. ඒ නිසා මොන දේ කරත් මේ 5 ms වෙන එක පිටිපස්සෙන් ඇවිල්ලා අරයව අල්ලනවා. අපි හිතමු මෙන්න මෙතනින් ඕක ඇල්ලුණා කියලා. මෙන්න මේ තැනින් ඇල්ලුණා කියලා හිතන්න. මෙතනින් තව හමුවන ස්ථානේ. හරිද? හමුවන ස්ථානේ මේ තියෙන්නේ. හමුවන ස්ථානේ. පැහැදිලිද? හමුවන ස්ථානේ මේක. එතකොට මෙතනින් හමු වෙනකොට මෙයා චලිත වෙලා තියෙන කාලය අපි ගත්තොත් t කියලා. මෙයා චලිත වෙලා තියෙන කාලය අපි ගත්තොත් t කියලා. මෙයා චලිත වෙලා තියෙන කාලය කීයද? අරයට වඩා තප්පරයකින් පස්සේ මෙයා ආවේ. ඒ නිසා මෙයාගේ චලිත වෙච්ච කාලය වෙන්නේ t ඍණ 1යි. තේරුණාද? t ඍණ 1යි. ඔන්න ඔහොම ගාන හදන්නත් පුළුවන්. මං හදන්නේ ඔන්න ඔය ක්‍රමයට. පැහැදිලිද? මං හදන්නේ මෙන්න මේ ක්‍රමයට. හරි ඔයාලට මේ ක්‍රම දෙකත් ෆලෝ කරලා හදන්න පුළුවන්. බලන්න ඔය ක්‍රම දෙකේටත් හදලා ඕනනම් කමෙන්ට් එකක් දාන්න මේ පල්ලෙහි උත්තරේ එනවා කියලා. අනිවාර්යෙන් එන්න ඕනේ. මේ අවස්ථා දෙකටත් උත්තරේ ගන්න පුළුවන්. රයිට්. හරි. මම මේක s කියලා ගන්න හමුවන ස්ථානයේට O ලක්ෂයේ ඉඳන් තියෙන දුර x. හරි. මම මුලින්ම p ට දානවා. දැන් මේක මෙහෙමනේ තොරණයක් නෑනේ. s සමානයි ut. p ට s සමානයි මම කෙලිම s සමානයි ut කියන සමීකරණය තමයි පාවිච්චි කරන්නේ. මුලින්ම p ට දානවා. p කියන කෙනාට s සමානයි ut දැම්මාම 4 වැඩි කිරීම t. සමානයි එයා ගමන් කරපු දුර. q ටත් ওই සමීකරණය දැම්මාම දෙන්නම ගමන් කරපු දුරවල් සමානයි. නැත්තම් හම්බෙන්න බෑ. O ලක්ෂයේ ඉඳන් දෙන්නම ගමන් කරපු දුරවල් සමානයි. නැත්තම් හම්බෙන්න පුළුවන්ද බෑනේ. O ලක්ෂයේ ඉඳන් දුරවල් සමාන ඉඳන් තමයි හම්බුනේ. හරි. එතකොට එයාගේ ප්‍රවේගය කීයද? 5යි. කාලය කීයද? එයා හම්බෙන්න කලින් t ඍණ 1ක කාලයක් ගියේ. t ඍණ 1යි. මේක t කැපිටල් E. හරි. දැන් සුළු ගන්න තියෙන්නේ. මේක 4යි t. මේක 5යි t. මේක ඍණ 5. 5 සමානයි t. t ගාගේ 5ක් වෙනවා. කාලය තප්පර 5යි. ඒක ගිහින් මෙතෙන්ට දාන්න. කොතනින්ද? O ලක්ෂයේ ඉඳන් තියෙන දුර. එතකොට මේ එකකින් හොයන්න පුළුවන්. හරිද? ඔයන්නම් මට p ට දැම්මොත් s සමානයි ut. p ට දැම්මොත් s සමානයි ut. u කියලා කියන්නේ යාගේ 4යි කාලය ඇවිල්ලා 5යි. ඒ කියන්නේ මීටර් 20ක් දුරින්. තේරුණාද? මීටර් 20ක් දුරින් හම්බෙන්නේ කාවද? p කියන කෙනා බිඳුව O කියන ලක්ෂයෙන් පටන් අරගෙන චලිතය පටන් ගන්නවා. ඊට තප්පර 1කට පස්සේ q කියන කෙනා ප්‍රවේගය වැඩි හැබැයි චලිතය පටන් අරගෙන මීටර් 20ක් ගියාට පස්සේ q කියන කෙනා p ව පහු කරනවා. පැහැදිලිද? ඔන්න ඔක තමයි ඔය ගානේ තියෙන්නේ. රයිට්. එතකොට බලන්න ඔය 2004-47 වෙනි MCQ අපි කරේ ඒකේ පිළිතුර වෙන්නේ එතකොට 3 වෙනි පිළිතුර. ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟට කියනවා 2006-12 වෙනි MCQ එක. 2006-12 වෙනි MCQ එක. ඒක කියනවා මෙහෙම. රූපයේ පරිදි v නියත වේගයකින් ඍජු තිරස් පීලි මත ගමන් කරන ට්‍රොලියක සිරගෙන සිටින එනම් තැනැත්තා වසුවක් අතහරිනවලු. B යනු පොළොව මත සිටගෙන සිටින නිරීක්ෂකයෙකි. වාතයේ ප්‍රතිරෝධය නොසලකා හැරිය හැකි නම් A සහ B නිරීක්ෂණය කරන පරිදි වස්තුවේ ගමන් පත නිරූපණය කරනුවේ මොකේද? A සහ B නිරීක්ෂණය කරන පරිදි වස්තුවේ ගමන් පත ට්‍රොලියක් තියෙනවා. මේ ට්‍රොලිය යනවා v වේගයකින්. හොඳයි. මේකේ මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා වස්තුවක් අතහරිනවා. වස්තුවක් ඇත්තට මෙයා අතහරින්නේ සිරස්ව පල්ලහැටනේ. මේ රූපේ බලපුවාම ආල්ට පේ වස්තුවක් මෙහෙම පල්ලහැට අතහරිනවා. තේරෙනවද? ඔහොම පල්ලහැට අතහරිනවා. මෙහෙම පල්ලහැට අතහරිනවා. බලන්න. මෙහෙම පල්ලහැට අතහරිනවා.
මෙහෙම පල්ලෙහාට මෙහෙම කරලා අතහරිනවා. එයා හැබැයි යන්නේ වස්තු වාහනයකින් නේ. වාහනේ ඉන්න ගමන් ඉන්නවා. රයිට්. B කියන තව මිනිස්සෙක් ඉන්න යා එළියේ පොළවේ පෘථුවියේ ඉන්නේ. මේ රාමු දෙකක් නේ තියෙන්නේ. අවස්ථිතික නිර්දේශ රාමු දෙකක් ඔය තියෙන්නේ. පැහැදිලි. මෙයා රාමුවෙන් පිටත ඉන්නේ. තේරෙනවද? එතකොට මෙයා ඉන්නේ පෘථුවි රාමුවේ. පෘථුවි සමුද්දේශ රාමුවේ මෙයා ඉන්නේ මේ ට්‍රොලි රාමුවේ. තේරෙනවද? එතකොට මේ ප්‍රවේගය මෙයාට අයිති. තේරෙනවද? මේ ප්‍රවේගය මෙයාට අයිති. තේරෙනවද? ඔයන් අහන්නේ A සහ B මේක A කියලා කියනවා. මෙයා A මෙයා B. A සහ B දෙන්නා මේක දකින්න විදිහ අහනවා. දකින්න පතය කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට පැහැදිලිවම දන්නවා මේක නිකන් හරි සරල දෙයක්. මෙයා ගැන අපි කතා කරනවා B කෙනෙක් ගැන කතා කරමු. ඔයා හිතන්න මොකක් හරි කෙනෙක් වාහනයකින් යනවා. වාහනයකින් බස් එකේ යන ගම මොකක් හරි එකක් මොකක් හරි අපි හිතමු මොකක් හරි shopping එකක් හරි කාලා මොකක් හරි දෙයක් ඔය මොකක් හරි කෑම බීමක් මොකක් හරි එකක් විසි කරනවා එළියට. බස් එකේ යන ගම විසි කරනකොට ඒ විසි කරන වස්තුවට තියෙනවා ඒ බස් එකේ ප්‍රවේගය. එහෙම නැත්නම් මේ ඇත්තටම ඔය පිටිකට මෙයාට ට්‍රොලි ප්‍රවේගය තියෙනවා. එතකොට ඔයා පැත්තකින් ඉඳන් බලන් ඉන්න ඔයා පොළොවට සාපේක්ෂව නයි. එතකොට ඔයාට ඒක පේනවා පැහැදිලිව. මොකද්ද ප්‍රක්ෂිප්තයක යනවා වගේ. ඒ අවස්ථාව තමයි මෙතන. තේරුණාද? එතකොට මෙයාට පේනවා මෙන්න මේ වස්තුවට තියෙන මොන ප්‍රවේගයක්ද? පොළොවට සාපේක්ෂව මෙයාට තියෙනවා v වේගයක්. පැහැදිලිද? පොළොවට සාපේක්ෂව මෙයාට මේ වස්තුවට තියෙනවා v වේගයක්. මේ v වේගය නිසා පොළොවේ ඉන්න නිරීක්ෂකයාට මෙන්න මේ වගේ පතයක් පේන්නේ. තේරුණාද? එතකොට පොළොවේ ඉන්න කෙනාට b කියන කෙනාට පේන්නේ ඔන්න ඔය වගේ එකක්. A කියන කෙනා ඉන්නේ මොකද්ද? මේ ට්‍රොලිය ඇතුලේ. A කියන කෙනා ට්‍රොලිය ඇතුලේ ඉන්නේ. එතකොට A කියන කෙනාට ට්‍රොලිය ඇතුලේ ඉන්නකොට මේක පේනවද? මේ තියෙන පොළොවට සාපේක්ෂව ප්‍රවේගය. හරිද? පොළොවට සාපේක්ෂ ප්‍රවේගය තමයි මේ තියෙන්නේ. ට්‍රොලිය ඇතුලේ ඉන්න කෙනාට ට්‍රොලියට සාපේක්ෂව මෙයා නිශ්චලයි. එතකොට මේ වස්තුව අතහරින වස්තුවටත් මේ v කියන ප්‍රවේගය තියෙනවානේ. හැබැයි මෙයාටත් ඒ ප්‍රවේගය තියෙනවානේ. එතකොට මම මේ කියන කාරණාව තේරුම් ගන්න උත්සාහ කරා. ට්‍රොලියට සාපේක්ෂව මිනිස්සයා නිශ්චලයි නම් හරිද? මෙයාට සාපේක්ෂව මෙයා අතහරින්නේ සිරස්ව පහළට. පැහැදිලි. එතකොට එයාට පේන්නේ වස්තුව සිරස්ව පල්ලහැට යනවා. සිරස්ව මෙහෙම පහළට යන එක තමයි පේන්නේ. පැහැදිලිද? එහෙම A කියන කෙනා මේ තියෙන B ගේ පතය මේ තියෙන A ගේ පතය. හරි සරල. මේ වගේ දේවල් නම් ඇත්තටම තියරි වලින් තේරුම් ගන්නවට වඩා එක්ස්පීරියන්ස් කරලා තේරුම් ගන්න. හරිද? තියරි වලින් තේරෙනවා කොටස. නමුත් හැඟීමක් විදිහට තේරෙන්න ඕනේ ඇඟට. ඒ නිසායි මේවා එකක් එක්ස්පීරියන්ස් කරලා බලන්න කියන්නේ. තේරුණාද? බයිසිකලේ යන ගමන් යාළුවෙක්ට කියන්නේ මොකක් කර විසි කරන්න. විසි කරපුවාම ඔයා බලන් ඉන්න පතේ. ගාන්ට පෙරේ ප්‍රක්ෂිප්තයක යනවා. තේරුණාද? බයිසිකලෙත් එක්ක ඔයා යාළුවගේ පිටිපස්සේ ඉඳගෙන යන ගමන් ඔයා නිකන් එකක් වස්තුවක් මෙහෙම කරලා අතහරින්න. ඔයාට පේන්නේ කොහොමද? නිකන් පල්ලහැට වැටෙනවා. සාමාන්‍ය මෙහෙමයි යාළුවා ඉතින් බර කරලා එකම ඒකාකාර ප්‍රවේගයෙන් ගියන තුනත් වෙනස් වෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් ගියොත් හරියට වැටෙනවා. තේරුණාද? රයිට්. එතකොට ඔන්න ඔය පිළිතුර ගන්න තියෙන්නේ. එතකොට 2006 12 වෙනි MCQ එකට උත්තරේ 2 කියලා පාර ගන්න පුළුවන්. 2006 12 වෙනි MCQ එකට උත්තරේ 2. ඊළඟට කියනවා පෙන්වා ඇති පරිදි තිරස් සමග යම් කෝණයක් සහිතව ඊතලයෙන් පෙන්වා ඇති. මේ මම කතා කරන්නේ 2006 14 වෙනි MCQ එක. 2006 14 වෙනි MCQ. මේක කියන්නේ පෙන්වා ඇති පරිදි තිරස් සමග යම් කෝණයක් සහිතව ඊතලයෙන් පෙන්වා ඇති දිශාවට ගලක් විසි කරනු ලැබේ. වාත ප්‍රතිරෝධය නොසලකා හැරිය හොත් පහත කුමන ප්‍රවේග කාල පස්සාරය මගින් Vx සහ Vy විචලනය වනාත්මක හොඳින් නිරූපණය කරනවාද කියලා. ඒ කියන්නේ මේක Vy මේක Vx හරිද? Vx මෙන්න මේ වගේ දිශාවකට වස්තුවක් ප්‍රක්ෂේපණය කරනවා. මේ ප්‍රක්ෂිප්තයක් වගේ එකක් තියෙන. මෙයාගේ තිරස් සංරචකය සහ තිරස් සංරචකය ගැන අහන්නේ. වස්තුවක් ප්‍රක්ෂේපණය කරනකොට හරිද? වස්තුවක් ප්‍රක්ෂේපණය කරනකොට මෙයාගේ ඔයා දන්නවා තිරස් දැන් මෙයා විභේදනය කරන්න පුළුවන් නේ. හරිද? අපි හිතමු මෙයා මොකක් හරි විභේදනය කරන්න ඕනේ නැහැ. මේ ප්‍රවේගයේ තිරස් සංරචකය තමයි Vx කියලා දීලා තියෙන්නේ. Vy කියලා කියන්නේ යාගේ සිරස් සංරචකය. ඔයා දන්නවා මොකක් හරි වස්තුවක් ප්‍රක්ෂේපණය කරනකොට ප්‍රක්ෂිප්තයක චලිත දෙකක් තියෙන. එකක් සිරස් චලිතය අනික තිරස් චලිතය. හරිද? තිරස් දිශාවට කිසිම බලපෑමක් නැහැ. තිරස් දිශාවට කිසිම බාහිර බලයක බලපෑමක් නැහැ. ඒ හින්දා යා ත්වරණයකට ලක් වෙන්නේ නැහැ. පැහැදිලිද? යා ත්වරණයකට ලක් වෙන්නේ නැති නිසා
එයා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. එතකොට මේ තිරස් ප්‍රවේගයේ කාලෙත් එක්ක වෙනසක් වෙන්නේ නැත. පැහැදිලිද? මේ තිරස් ප්‍රවේගය vx කාලෙත් එක්ක වෙනසක් වෙන්නේ නියතයි. තේරුණාද? හැබැයි සිරස් ප්‍රවේගය බලන්න vy කියන කෙනා එයාට තියෙනවා මොකද්ද? කෙලින්ම ඒ කියන්නේ පෘථුවිය දෙසට අපි මේ කතා කරන්නේ පෘථුවියනේ. පෘථුවිය දෙසට මොන බලයක්ද? සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා. බර කියන සම්ප්‍රයුක්ත බලය තියෙනවානේ. ඒ බල නිසා මොකද වෙන්නේ? පහළට තොරණයක් තියෙනවා. පහළට තොරණයක් තියෙනවා නම් මෙයා අපි චලනය කරන්නේ ඉහළටනේ. ඉහළට මන්දනයක් තියෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ? ප්‍රවේගය එන්න අඩු වෙනවා. තේරුණාද? ප්‍රවේගය අඩු වෙනවා. හැබැයි තොරණේ ඒකාකාරයි. තේරුණාද? පහළට තොරණේ ඒකාකාරයි. ඒ නිසා අඩු වෙන ප්‍රවේගය අඩු වෙන්නේ ඒකාකාරව. තේරුණාද? එතකොට ප්‍රවේගය අඩු වෙන්නේ ඒකාකාරව. ප්‍රවේගය අඩු වෙනවා. පැහැදිලිද? ඔන්න ඕක තමයි කතන්දරේ. ඕක තමයි අහන්නේ. බලමු. මේ මං ඇඳලා මේකේ තව ටිකක් එනවනේ. මෙතන ඉඳන් මෙතෙන්ට කියන්නේ මේ උපරිම උසට යද්දිනේ. එතනින් එහාට ආයෙ අපස්සට එනවා. ඒ හින්දා අපි මේක මෙහෙම අදිමු. මෙහෙම අදිමු. මේ ඇඳලා තියෙන්නේ කොතෙන්ට එනකන්ද? මේ තියෙන්නේ මෙයාව උපරිම උසට එනකන්. නිශ්චල වෙන උපරිම උසට ගිහිල්ලා ඊට පස්සේ ආයෙත් හැරිලා ආයෙ පස්සට යනවනේ පල්ලෙහාට. ඒක තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? තේරුණාද? කියන්නේ මුළු චලිතයම ඇඳලා තියෙනවා එච්චරයි. රයිට්. ඊට පස්සේ බලමු පිළිතුර. vx විචලනය වෙන්න ඕනේ මේ විදිහට. මේ විදිහේ කියේ තියෙන්නේ දෙවෙනි පස්සාරේ. දෙවෙනි පස්සාරේ vy විචලනය වෙන්න ඕනේ මේ විදිහට. ඒක තියෙන්නේ තුන්වෙනි පස්සාරේ. එතකොට 2006 14 වෙනි MCQ ට උත්තරේ 1 කියලා තමයි බාර ගන්න පුළුවන්. 1 කියලා තමයි බාර ගන්න පුළුවන්.